සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින හවස් කාලයේදී අපේ අහුන්ගල්ල ස්ථානාධිපති අමිත් ජයමහා පොලිස් පරීක්ෂක අමිත් ජයමහා මහතා විසින් සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන ඒකෙන් කරපු විමර්ශන තුලින් හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 27කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න සමත් වුණා. අද මේ මෙහෙයුමත් සමගම අපි මෙම වසරේ දකුණු පළාත තුල අත්අඩංගුවට අරගෙන තියෙන විෂ මද්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 100 ඉක්මවනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන පසුගිය වසරේ දකුණු පළාතේදී අපි මද්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් කිලෝ 1705ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා මේ වර්ෂය ඇතුළත. ඒ වගේම පසුගිය වසරේ අවි ආයුධත් 432ක් පමණ විවිධාකාර වූ අවි ආයුධ අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ අපේ පොලිස්පතිතුමාගෙන් නිරන්තරයෙන් ලැබෙන මඟ පෙන්වීම හා මේ මද්ද්‍රව්‍ය විරෝධී මද්ද්‍රව්‍ය නැවැත්වීමට රජය ගෙන යන වැඩපිළිවෙල යටතේ අපේ සියලුම පොලිස් නිලධාරීන් ඉතාමත්ම කැපවීමකින් මේ මද්ද්‍රව්‍ය පාලනය කරන්න කටයුතු කරනවා. ඉතින් මේකෙදී අපි විශේෂයෙන්ම කියන්න ඕන දකුණු පළාතට මුහුදු තීරයේ තියෙනවා කිලෝමීටර් ගණනාවක්. ඉතින් මේ වගේ තුලින් රට ඇතුළට මද්ද්‍රව්‍ය එනවා. මේවා පාලනය කරන්නත් අපි මේ වෙනකොට විශේෂ පරිපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒතර මේ ඊයේ දින සිට මේ ලැබිච්ච තොරතුරු මත මේ කටයුතු කරපු ස්ථානාධිපතිවරයා අද මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපි ඉතාමත් සතුටටපත් වෙනවා. මම මේක අවස්ථාවක් කරගන්නවා මේ වැටලීම් සිද්ධ කරපු නිලධාරීන්ට ස්තුතිය පුද කරන්න. ඒ වගේම මේ ඉදිරියේදීත් අපිට මේ වගේ වැටලීම් සිද්ධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මහ ජනතාවගේ තොරතුරු මහ ජනතාවගේ සහයෝගය නොලැබුණොත්. ඒ නිසා අපි මහ ජනතාවගෙනුත් ඉල්ලීමක් කරනවා යම් කිසි හෝ තොරතුරක් ඔබ දන්නවා නම් මද්ද්‍රව්‍ය සම්බන්ධව කරුණාකරලා ඒ තොරතුරු ඔබගේ ළඟම තියෙන පොලිස් ස්ථානයට හෝ පෞද්ගලිකව මටත් ලබා දෙන්න පුළුවන් නම් එහෙම ලබා දෙනවා නම් අපි ඒ සම්බන්ධව ශනිකව ක්‍රියාත්මක වෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී කියනවා. කෙසේ වෙතත් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුත් මේ මද්ද්‍රව්‍ය තොගය සහ මේ ඇමිනේෂන් යම් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධව මේ වෙනකොට සැකකරුවන් 3 දෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගන්න තියෙනවා. ඒ අත්අඩංගුවට ගත සැකකරුවන් අතර 34 හැවිරිදි යුද හමුදාවේ හිටපු බුද්ධි නිලධාරියෙකුත් ඇතුළත් වෙනවා. මොවුන් සම්බන්ධව අපි ඉදිරියට දීර්ඝ වශයෙන් විමර්ශන සිද්ධ කරලා තවදුරටත් මෙහි මද්ද්‍රව්‍ය තිබෙනවා නම් ඒවත් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. මේක මෙහෙवला තියෙන්නේ විදේශයක ඉන්න මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් එහෙසිට තමයි මෙහෙवला තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරියටත් මේ ආකාරයෙන්ම වැටලීම් සිද්ධ කරලා මේ රටේ මද්ද්‍රව්‍ය උවදුර තුරන් කරන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. අපිට සමහර අවස්ථාවලදී අපිට ලැබෙන තොරතුරු ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලා කිව්වේ අපිට පුළුවන් තරම් තොරතුරු ලබා දෙන්න කියලා මම මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරේ. ඒ මහ ජනතාව තොරතුරු ලබා දුන්නේ හින්දා තමයි අපිට පසුගිය වසරේ කිලෝ 1705ක් වගේ ඉහළ ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ මද්ද්‍රව්‍ය වැටලීම් වලදී පමණක් නොවේ සමස්තයක් වශයෙන් පොලිසිය යම් මේ වගේ වැටලීම් සිද්ධ කරනකොට සංවිධානාත්මකව එම නිලධාරීන්ට විරුද්ධව යම් මඩ ප්‍රහාරයන් එල්ල කරලා ඔවුන්ගේ චිත්ත ශක්තිය බිඳ දාලා ඔවුන් අඩපණ කරන්න සංවිධානාත්මකව කටයුතු සිද්ධ කරනවා කියන එක මම වගකීමකින් වගකීමකින් කියා සිටිනවා. මේක මම ඊට කලිනුත් කියලා දෙනවා. හැබැයි ඒ තුලින් අපිට නම් ලැබෙන්නේ පන්නරයක් විසක් අපි ඒවෙන් පස්සට යන්නේ නැහැ.